හෙලෝ ඇනිවිවර්ස් ඉතින් අපි අද කතා කරන්න යන්නේ යෝජි ඉටඩොරි එහෙම නැත්තම් සුකුණගේ දාරකයා ගැන. ඉතින් මෙයා ගැන ගොඩක් අය අහලා තිබ්බා මෙයා කවුද මොකද්ද මේ වෙන්නේ කියලා කට්ටිය අහලා තිබ්බා. ඉතින් එයාලට විසඳුමක් විදියට තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු යෝජි ඉටඩොරි කියන්නේ කවුද එයාගේ ජීවිත කතාව මොකද්ද කියලා. ඉතින් ඒ වගේම මේ වගේ දිගටම වීඩියෝ වලට ඕන නම් කමෙන්ට් එකක් දාන්න දිගටම ඔයාලට වීඩියෝ ඕන කියලා. ඒ වගේම මතක් කරනවා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මේක ෂෙයා කරලා කලින් වීඩියෝ වලට වගේ මට පුංචි සප් එකක් දෙන්න ඉස්සරහටම යන්න. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එක බලන්න. ඉතින් අපි යමු කතාවට. ඔන්න ඉතින් කතාවේ හැටියට යූජි කියන්නේ කායික වගේම මානසික අතින් හරිම ශක්තිමත්. ඒ වගේම එයාගේ යාළුවා ගැන එයාගේ සීයා ගැන හිතන මාරම ලකි කොල්ලෙක්. ඉතින් ඒ වගේම මෙයාගේ සීයා ඒ සීයා මැරෙන්න කලින් මෙයාට කියලා තියෙනවා ඔයා හරිම ශක්තිමත්. ඔයා ඒ ශක්තිය යොදවන්න අනිත් අයව බේරගන්න. ඒ වගේම ඔයා මැරෙද්දී ඔයාගේ වටේ ගොඩක් පිරිසක් ඉන්න විදිහට ඔයා පත් වෙන්න කියලා. ඉතින් මේ කතාව තමයි යූජිගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. ඉතින් ඒ වගේම මෙගුමි බේරගන්න එදා මේ යූජි සුකුණගේ ඇඟිල්ල ඒ කියන්නේ ලෝකේ ඉන්න දරුණුම යක්ෂයාගේ ඇඟිල්ල දෙපාරක් හිතන්න නැතුව ගිලලා දානවා. ඉතින් යාළුවනේ අන්න එතනින් තමයි සුකුණා යූජිව බාරගන්නේ. ඒ කියන්නේ යූජිගේ ඇඟ තමයි සුකුණගේ අලුත්ම ආත්මයට ඉන්න පුළුවන් තැන. ඒ වගේම ඔයාලා බලලා තියෙනවා නම් ජුට්සු කයිසෙන් සීසන් 2 එක. සීසන් 2 එකේ ඔයාලා දන්නවනේ අන්තිමට වෙන වැඩේ. ඒ කියන්නේ එයාගේ අතින් ගොඩක් කට්ටියව මැරෙනවා. ඉතින් මේක එයා හිතලා කරපු දෙයක් නෙමෙයි. එයා හදන්නේ අනිත් අය බේරගන්න. ඒත් අර සුකුණා එයාගේ ඇඟට එයාගේ පාණයෙන් තොරව ඇවිල්ලා මිනිස්සු 100කටත් වඩා අධික ප්‍රමාණයක් මරලා දානවා. ඉතින් සුකුණා මෙයාගේ ඇඟට ආවට පස්සේ යාළුවනේ මෙයාට පුළුවන් හදවතක් නැති වුණත් ජීවත් වෙන්න. ඉතින් අපේ යූජි කෑ ගහලා අඬනවා මේ අවස්ථාවේදී. මොකද කිව්වොත් එයාගේ සීයා කිව්වේ එයාට කට්ටිය බේරගන්න කියලා. ඒත් මෙතනදී එයා ගොඩක් කට්ටිය මරලා තියෙන නිසා. ඉතින් ඒ වගේම ඔයාලට මතකද මහිතෝ එයාගේ යාළුවා වගේම එයාගේ ගුරුවරයා වගේ හිටපු නනමිවයි එයාගේ හොඳම යාළුවා වුණු නොබරවයි දෙන්නම මරලා දානවා. ඉතින් මහිතෝට ඕනි වුණේ කොහොම හරි එයාගේ මානසිකත්වය වටන්න. මේ වෙලාවේදී යූජි හොඳටම වැටෙනවා. ඉතින් ඒ වගේම එයාගේ සහෝදරයා වගේ එයාට හිටියා හොඳම යාළුවෙක්. අන්න ඒ යාළුවා මෙතනදී ඇවිල්ලා එයාව ආයෙත් ශක්තිමත් කරනවා. ඉතින් මෙහෙම තමයි එයා ශක්තිමත් වෙලා ආයෙත් ගේම් එකට එන්ටර් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ දෙන්නම හරිම එකවේ ශක්තිමත් වගේම මානසික අතින්ද මාරම ශක්තිමත්. ඉතින් මෙහෙම කට්ටිය මැරෙද්දී එයාගේ ළඟම ඉන්න අය නැති වෙද්දී එයා ડિප්‍රෙෂන් තත්ත්වෙන් තමයි ඉන්නේ. ඒ වගේම යාළුවනේ කලින් ගේම් එකේදී අපේ යූජිට වෙන්න පුළුවන් ලොකුම ඩ්‍රොයිකම සුකුණා කරනවා. මොකක්ද කිව්වොත් සුකුණා අපේ යූජිව පාවලා දීලා ඉවර වෙලා මෙගුමේ ඇඟට ගිහිලා මෙගුමිව පාලනය කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී අපේ යූජිට තිබ්බ ඒ වටිනාම දේත් එයාට නැති වෙනවා. මොකද්ද කිව්වොත් සුකුණගේ දාරකයා වීම. ඉතින් ඒත් අපේ යූජි කියන්නේ එහෙම ලේසියෙන් අතාරින කෙනෙක් නෙමෙයි. ඔයාලා දන්නවද? ඉතින් අපේ යූජි මීට පස්සේ එයාගේ යාළුවා බේරගන්න සුකුණගේ ඉස්සරහට කිසිම පවර් එකක් නැතුව යනවා. ඉතින් කොහොම හරි මෙයා මෙහෙම දිගටම ශක්තිමත්ව කටයුතු කරනවා. ඒ වගේම ඔයාලා දන්නවද? ගොජෝ සෙන්සේ මවුනට පස්සේ අපේ යූජි ඇතුළු කණ්ඩායම තමයි ඉතුරු වෙන්නේ කොහොම හරි මේ ලෝකේ බේරගන්න. ඉතින් එයාලා කොහොම හරි මේ ලෝකේ බේරගන්න නිසා අපේ යූජි මේ වෙලාවේදී මාරම් පවර්ෆුල් විදියට අපේ සුකුණාට පහර දෙනවා. ඉතින් සුකුණාට මේ පහර දෙන්නේ බ්ලැක් ෆිස්ට් එකෙන්. ඉතින් බ්ලැක් ෆිස්ට් එකෙන් 8 පාරක් පහර දෙනවා. මේක හිතා ගන්නවත් බැරි තරම් ශක්තිමත් දෙයක්. ඉතින් ඒ වගේම එයාට සුකුණාගේ ටෙක්නිකුත් යූස් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා දන්නවද කිසිම දෙයක් බැරුව හිටු මෙහෙ යූජි එයාටම කියලා ඩොමේන් එක්ස්ප්ලේන් එකකුත් යූස් කරනවා. එයාටම කියලා ඩොමේන් එකක් හදාගන්න පුළුවන් තරම් මෙයා ශක්තිමත් වෙනවා. ඉතින් කොහොම හරි අපේ වීරයා මේ සුකුණා මරන්න කලින් එයාට chance එකක් දෙනවා. ඔයාට පුළුවන් දිගටම මගෙත් එක්ක ජීවත් වෙන්න නැත්නම් ඔයා මැරිලා යන්න කියලා. ඒ වගේම යාළුවනේ ඔයාලා දන්නවද අපේ යූජිට බ්ලඩ් ඩාට් මැනිපුලේෂන් කියන ටෙක්නික් එකක් යූස් කරන්න පුළුවන්. ඒක එයාගේ අයියාගෙන් එයා අන්තිම කාලෙදී කොහොම හරි ඉගෙන ගන්නවා. ඉතින් අන්තිමේට කිසිවක් බැරුව හිටපු අර දුර්වල කොල්ලා හැබැයි දුර්වලයි කියවට දුර්වලම නෑ. ඒ කිව්වේ ජුජුත්සු කයිසන් ලෝකයේ ඇතුලේ එයා දුර්වලයි. ඒ කිව්වේ
ජුජ්ජු සෝසරය කෙනෙක් වගේම සෝසරය කෙනෙක් වෙන්න කලින් හිටපු යූජී හරිම දුර්වලයි. ඉතින් ජුජ්ජු සෝසරය කෙනෙක් වුණාට පස්සේ කොහොම හරි මෙයා අර කලින් හිටපු දුර්වලයා නෙමෙයි. මෙයා මාර්ම ශක්තිමත් විදිහට සටන් කරනවා. ඒ වගේම මෙයාගේ ජීවිත කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවාද? ඒ වගේම මෙයා ගැන කියන්න තියෙන්නේ මොනවාද? ඔයාලට කියන්න තියෙන හැමදේම කමෙන්ට් බොක්ස් එකේ දාන්න. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා වීඩියෝ ෂෙයා කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරුනේ නැතේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සයෝනාරා.